කියන එක ව්‍යාපාරයේ වැඩි කාල පරිච්ඡේදයක් පවත්වන යනවා. ඒ කියන්නේ ගෘහ භාණ්ඩ කියන්නේ ජංගම සමා වෙන්න මෙතන ජංගම නෝනවත්කම් ගන්නට දාගෙන 1200 ඒක 1200 මෙතනට එන්න ඕන. එතකොට ගෘහ භාණ්ඩ කියන ලක්ෂ 4 ජංගම වත්කමක් ගන්නට වැටෙන්නේ. ඊළඟ කතාව ඊළඟ සීන් එක තියෙනවා රුපියල් 2,50,000ක වෑන් එකක්. වෑන් එක කතා කරන දෙයක් අපි කතා කරා තන වෑන් එකක් තින්නේ ජංගම නෝන වත්කමක් ගන්න. ඊළඟට ආයේ මැෂින් එකක් තියෙනවා. ඒකත් අපි කතා කරා. මැෂින් එකත් අවුට්‍රෝඩ් රැඩිකල් පරිච්ඡේදයක් තියෙනවා. ඒකත් මෙන්න මේ කියන විදිහට ජංගම ඕනවත්කම් ගන්නට වැටෙන. එතකොට මේවල එකතුව තියෙනවා. එකතුව තමයි අපි හිමිකම් පැත්තට දාන්නේ. මතක ඇති නේද අසුදුවයි? එකතුව තමයි හිමිකම් පැත්තට දාන්නේ. මතකයිද නැත්නම් පැහැදිලි කරන්න ඕනේද? ඔව් මතකයි මම. හරි. මොකද හිමිකම කියන එක එකක්. මේ වෑන් එකට එක හිමිකමක් මේකට එක හිමිකමක් එහෙම නෑ. හිමිකම කියන එක හැමතිස්සෙම එකයි. අයිතිකාරයා විසින් තමන්ගේ ශ්‍රම ප්‍රාග්ධනයෙන් තමන්ගේ දායකත්වයෙන් යම් කිසි ආකාරයකට මොකක් හරි ඉන්වෙස්ට් එකක් කරනවා නම් මොකක් හරි දෙයක් ක්‍රියාකාරයට යොදවනවා නම් ඒක අපි කතා කරා සංකල්පයක රෙකෝඩින් එකේ ඇති මම අනිවාර්යයෙන්ම අයියේ උතුරු වල දෙන රෙකෝඩින් එක බලන්න අනිවාර්යෙන්ම නැත්නම් අපැහැදිලි තැන් ගොඩක් එයි ඒකක සංකල්පයක් කියලා එකක් තියෙනවා ඒක අපි සලකනවා සරලව කියන්නේ ඒක අපි සලකනවා ව්‍යාපාරයයි අයිතිකරුවෝ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කියන එක. ව්‍යාපාරය සහ අයිතිකරුවෝ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කියන එක. ඔන්න ඔය හේතුව හින්දා අයිතිකරුවෝ විසින් යොදවන ඒවා වෙනම අපි සටහන් කරනවා ව්‍යාපාරයේ ගිණුම් පොත්වල. අන්න ඒ හේතුව හින්දා අයිතිකරුවෝ විසින් මොන අය දෙව්වත් අයිතිකරුවෝ විසින් ව්‍යාපාරයට මොන අය දෙව්වත් අන්න ඒවා අපි අයිතිකරුවෝ හිමිකම් වලට ගණන් ගන්න. ඒක හින්දා මේ ඔක්කොගම එකතුව තමයි හිමිකමට එකපාරට ගිහින් දාන්න. එක වෙන වෙනම දාන්න ඕනේ මේක මේ දැම්ම වගේ. හැබැයි වත්කම් දාද්දී වත්කම් සමාන හිමිකම් වල වාක්‍යය කියන පදනම් සමීකරණයට දාද්දී මෙන්න මේ කියන වත්කම් නම් අනිවාර්යෙන්ම මේ විදිහට වෙන වෙනම දාන්න ඕනේ. මේ විදිහට වෙන වෙනම දාන්න ඕනේ. අනිත් එක මට දෙයක් අමතක වුණා. මෙතන අදාළ වත්කම සටහන් කරන වරහණක් ඇතුළේ මෙතන මුදාල් සටහන් කරන්න ඕනේ. මම මේක මෙතන දිගටම කරන්න යන්නේ නැහැ. මොකද ගොඩක් ඉඩ යන හින්දා මෙතන හැම වත්කමක්ම සටහන් කරන්න ඕනේ. මෙතන ගෘහ භාණ්ඩ. මෙතන පරිගණකයක්. මෙතන වෑන් එක. ඔන්න ඔහොම සටහන් කරන්න ඕනේ. එතකොට මේ ඔක්කොගෙන් එකතු 1200යි 400යි 1600යි 1600යි 500යි 2100යි 2100 දාන උතන්ට අයිතිකරුගේ ප්‍රාග්ධනය මේකට අපි දානවා ප්‍රාග්ධනය. හිමිකම් තීරුවේ මේක ප්‍රාග්ධනය. මට කියන්න මේ සම්පූර්ණ කතාව පැහැදිලිද? 2150යි මොකද කිව්වේ? 2150යි. 1150යිද? ඔව් අතන අර ෆර්නිචර් ලක්ෂ 3යි. තාපරිස ස්ට්‍රක්ස් මොකක්ද තියෙනවද? හරි. සෝරි. වෑන් එක තමයි අක්ෂර. ලක්ෂ 3යි ලක්ෂ 4යි මෙතන 2150යි. හරි. මට කියන්නේ මේක අරගෙන පැහැදිලිද මේ කතන්දරේ? ඔව්. ජංගම පැත්තට ජංගම ඕන පැත්තකම පැත්තට යන එක කතන්දරේ පැහැදිලිද? ඔව්යි. හරි. එතකොට අපි ඊළඟට යමු. හරි මට කියන්නකෝ මෙන්න මේ ගැන දුන අයියා කොහොමද දැම්මේ? මම ওই විදිහට දැම්මා. මේ විදිහටම දැම්මා. නියම සුපිරි. අනිත් අය දෙන්න කොහොමද දැම්මේ? ওই විදිහට තමයි. හරි. අනිත් අය කතා කරොත් ලේසි වෙන්නේ. ඔය විදිහට තමයි. හරි නියම. හරි. අපි දෙවෙනි කරුණට යමු. දෙවෙනි කරුණ තියෙනවා රුපියල් ලක්ෂ 6ක් තරම් තියෙන බඩු තොග ඒකට ලක්ෂ 2.50ක් ගෙවලා තියෙනවා කෑෂ් වලින් ඉතුරු 350 දවස් 30ක් ඇතුළත ගෙවනවා කියලා තියෙනවා. අයැක්කල් දවස් 30ක් ඇතුළත ගෙවනවා කියලා තියෙනවා. හරි. එතකොට රුපියල් ලක්ෂ 6ක බඩු වලින් දෙන රුපියල් ලක්ෂ 6ක බඩු අරගෙන තියෙනවා. විනාඩියක් දෙන්න මට.
රුපියල් ලක්ෂ 6ක් තියෙනවා රුපියල් ලක්ෂ 6ක් බඩුතොග අරන් දිනවා. බඩුතොග කියන එක අපි කතා කරා ඒක එන්නේ ජංගම වත්කම් ධනයට. එතකොට ජංගම වත්කම් වැඩි වෙනවා ලක්ෂ 6ක් බඩුතොග ලක්ෂ 6ක් බඩුතොග වැඩි වෙනවා 2.50ක් මුදලින් ගෙවලා 2.50ක් මුදලින් ගෙවලා 2.50ක් මුදලින් ගෙවලායි කියන්නේ මුදල් කියන්නේ ජංගම වත්කමක් ජංගම වත්කමක් වඩනවා 2.50 250ක ජංගම වත්කමක් අඩු වෙනවා ඊළඟ කතාව තමයි මෙතන 350ක ඔකේ ලැප්ටොප් එකේ charge එකයි මෙතන නේද? ඔන්න පේන්නේ නේ. මේක බලන්න 350ක වගකීමක් තියෙනවා. ඒ වගකීම මෙයා highlight කරලා තියෙනවා දවස් 30ක් ඇතුළත අනිවාර්යයෙන්ම ගෙවනවා කියලා. දවස් 30ක් ඇතුළත ගෙවනවා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාල පරිච්ඡේදයක් තමයි ඔන්න ඔය කියන වගකීම තියෙන්නේ ව්‍යාපාරයේ. ඒ කියන්නේ ජංගම වගකීම් ගණයට 350ක් එකතු වෙනවා ණය හිමි කියලා. පැහැදිලිද යකන්දරේ? ඔව්. හරි. එතකොට ඔන්න ඔය කතන්දර ටික අවුනට පස්සේ මට හිතෙනවා මේ ගාන හදන්න ඕනේ නැහැ තව දුරටත් කියලා. මොකද මේක තමයි ජංගම වත්කම් සහ ජංගම වත්කීම් කියන කැටගරි එක ජංගම වත්කම් සහ ජංගම වත්කීම් කියන කැටගරි එක ආවට පස්සේ ගාන වෙනස් වෙන තැන් මෙන්න මේක. මේක තමයි ගාන වෙනස් වෙන තැන. මොකද ජංගම වත්කම් ගණයට දැන් ඇතුළත් කරන්නේ කොහොමද ජංගම වත්කීම ගණයට දැන් ඇතුළත් කරන්නේ කොහොමද කියන එක විතරයි ඔළුවේ තියෙන්න ඕනේ. ඉතුරු හැමදේම අන්න අර කියන සාමාන්‍ය විදිහට අර ගාන හදන ක්‍රමවේදයක් එක්කම තමයි කරගෙන යන්න තියෙන්නේ. අයියේ මම ගාන සම්පූර්ණයෙන් හදන්න ඕනේද? මට හදන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි අපරාධ කියලා හිතන මට ඔකට එක වෙලාව. ඒකයි මම හදන්න නැත්තේ. මොකද මෙතනින් එහාට අර ගාන මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. ජංගම වත්කීම් සහ ජංගම නොවන වත්කීම් කැටගරි කරගන්න පුළුවන් තැනක් තියෙනවා නම් මෙතන බැංකු ණයක් ආව නම් එහෙම බැංකු ණයක් ආව නම් මෙන්න මේ 350 කියලා කොහෙද බැංකු ජංගම නොවන වත්කීම් පැත්තට දානවා. මට කියන්න මම මෙතනින් එහාට ගාන කරන් යන්න ඕනේද? ඕන්නම් මම කරගෙන යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ගැටලුව කරන් ගියත් අර එදා මම කරපු සම්පූර්ණ සමීකරණ තමයි මට ආයෙ කරන්න වෙන්නේ. ඒකයි මම කරන්න එක පොඩ්ඩක් හිතන්නේ මට අයියලා කියන්නකො මම මේක කරන් යන්න දෙපා මොකද්ද කරන්න ඕනේ මම වාට. මල්ලි ඔගේ පස්වෙනි එක පොඩ්ඩක් පස්සේ. පස්වෙනි කියලා. හරි. මට එහෙනම් අයියලා ඒ වගේ මොකක් හරි පොඩ්ඩක් අයියන්ට ස්ට්‍රගල් කරන දැන් මොහරි අමාරු තැන් තියෙනවා නම් අන්න ඒක මට පොඩ්ඩක් කියන්න. එතකොට මට පුළුවන් ඒ වගේ එකක් කරලා මේ වගේ එලික මේක කම්ප්ලීට් කරලා දෙන්න. 4.5යි. හරි 4.5යි. හරි අපි 4.5යි බලමු. හරි. 4 බලමු. හතර තියෙනවා හතර තියෙන්නේ මොකද්ද 15000ක් කොඩිය අපිට කියන්නේ මේක තියෙන්නේ අපේ ව්‍යාපාර ගොඩනැගිල්ලක් තියෙනවා වැඩිපුර අපි ඔන්න ඔයගෙන ව්‍යාපාර ගොඩනැගිල්ල එයාලට කුලියට දෙනවා යම් කිසි පිරිසකට කුලියට දෙනවා ඒ කුලියට දෙනකොට මාසික කුලිය 5000යි මෙයාලා 15000ක් කුලිය ගෙවලා තියෙනවා ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙන මාර්තු 1 මන්ත්ලි පේමන්ට් එක 5000යි 15000ක් කරන්න හරි next 2 month වලටත් ගෙව දෙනවා හරි එතකොට සරල කතන්දරේ මෙච්චර තුන කියලා තියෙන්නේ අපි ගාව ගොඩනැගිල්ලක් තියෙනවා අපි ගාව අතිරේක ගොඩනැගිල්ලක් තියෙනවා ඔන්න ඔයගේ ගොඩනැගිල්ල අපි ව්‍යාපාර කරන හෝ යම්කිසි ආයතනයක වැඩ කරන පිරිසකට කුලියට දෙනවා ඒකේ කුලිය මාසිකව 5000යි කුලිය මෙලගෙන තියෙන මාර්තු 1 තමයි මේක අස්සම් කරලා තියෙන්නේ කියලා මෙයාලා කතන්දරයක් කියනවා මෙයාලා අපිට 15000ක් ගෙවලා තියෙනවා මාසික කුලිය 5000යි මෙයාලා අපිට 15000ක් ගෙවලා තියෙනවා ඉතුරු 10000 ගෙවලා තියෙන ඊළඟ මාස දෙකකට එක්ක
ඉතුරු මාස දෙකටත් එක තමයි 15000ක් ගෙවලා තියෙන්නේ. හරි. එතකොට ව්‍යාපාරේ රුපියල් 15000ක මුදල් හම්බෙනවා. රුපියල් 15000ක මුදල් හම්බෙනවා. මුදල් කියන්නේ ජංගම වත්කමක්. මුදල් කියන්නේ ජංගම වත්කමක්. ඔන්න ඔය කියන ජංගම වත්කම ව්‍යාපාරේ ලාච්චුවට එනවා කියන්නේ ව්‍යාපාරේ ජංගම වත්කම් 15000ක්. අපි දහස් වලින් හදලා රුපියල් 5 මෙතන 15 දාන්නේ. මුදල් වැඩි වෙනවා 15000ක්. එක ඊළඟට අපි දන්නවා ආදායම් වියදම් කියන ඒවා දැන් ආදායම් වියදම් ගැනීම ඔය තුන හරිද ඔන්න ඔය තුන එන්නේ මෙන්න මේකේ හිමිකම් තීරුවට ආදායම් වියදම් ගැනීම ලාභ ඔන්න ඕවා එන්නේ මෙන්න මේකේ හිමිකම් තීරුවට මෙන්න මේකේ හිමිකම් තීරුවට රුපියල් 5000ක දැන් ආදායමක් මේ මාසෙට හම්බෙනවා රුපියල් 15000ක් මුදල් ගෙවලා තියෙනවා. හැබැයි අපි දන්නවා අපි හදන්නේ මේ මාර්තු මාසයක විතරනේ. මාර්තු මාසෙක විතර අපි මේ සම්පූර්ණ අවුරුද්ද පුරාටම මේ ගිණුම් කරන සමීකරණ හදන්නේ නැහැ. මොකද ගානේ කියලා තියෙනවා මාර්තු මාසයේ ටික විතරක් ගිණුම් කරන සමීකරණ අතුරත් කරන්න කියලා. එතකොට 15000ක මුදල් හම්බෙලා තියෙනවා. හැබැයි අපිට ආදායමක් විදිහට හඳුන ගැනීමට හැකියාවක් තියෙන්නේ මේ මාසෙ ටික පමණයි. මම ඒකට හේතු කලින් පාඩමේ ඉගෙනුවා බැරි වෙලාවක් යම් කිසි හේතුවක් හින්දා බැරි වෙලාවක් අර රෙන්ට් එකට ආපු කට්ටිය කිව්වොත් මට මේතන හරියන්නේ නැහැ මට මේතන බෑ මට මගේ සල්ලි දෙන්න කිව්වොත් අපි යාළුවට මේ මාසේ රෙන්ට් එක අරගෙන මොකද මේ මාසනේ යාළුවා ඉඳලා දෙනවානේ මේ මාසේ රෙන්ට් එක අරගෙන අපිට ඉතුරු 10000 යාළුවට රීපේ කරන්න වෙනවා මොකද යාළුවා ඉල්ලුවොත් දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙන්නම වෙනවා මොකද යාළුවා දීලා තියෙන්නේ ඊළඟ මාස දෙකටත් එක්ක. එයාලා ඊළඟ මාස දෙකේ හිටියේ නැත්තම් එයාලා ඊළඟ මාස දෙකේ ඉඳන් එයා කිව්වොත් මට යන්න ඕනේ කියලා. එයාට අපිට සල්ලි ගෙවන්න වෙනවා. උදාහරණයක් විදිහට රෙන්ට් එකට ගේක හිටියොත් මේ කීමණි එක තියෙන්නේ. අන්න ඒ කතාවක් මේ තියෙන්නේ. කීමණි එක වගේ කතාවක් අතනක් තියෙන්නේ. ඒක පොඩක් වෙනස් කරලා කියන්න දෙනවා. ඊළඟ මාස දෙකටත් එක තමයි ගෙවලා තියෙන්නේ කියලා. හරි. එතකොට හිමිකමට එන්නේ ආදායමට එන්නේ ආදායමට ගණන් ගන්න පුළුවන් මේ මාසේ රුපියල් 5000 විතරයි. එතකොට මේ මාසේ රුපියල් 5000 එනවා මෙතන ආදායම් මෙතන ගෙවල් කුලී ආදායම් හරිද එතකොට තව 10000ක් තියෙනවා එතකොට අපි දන්නවා අපි එදා කතා කළා ඔන්න ඔය කියන 10000 අපිට වගකීමක් හේතුව හේතුව තමයි මොකද එයාලා බැරි වෙලාවක් ඊළඟ මාස දෙක ඉන්නතුව එයාලා මේක ඉල්ලුවොත් අනිවාර්යෙන්ම අපිට මේක ගෙවන්න වෙනවමයි. ඔයා දුන්නා නම් බෑ මම ආයෙ දෙන්නේ නැහැ වගේලා ආචුතිනව දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. දුන්නා මම ආදායම හඳුනගත්ත 15000ම ආයෙ මේ හදන්න බෑ. ඒ කතන්දර කියන්න බෑ. එයාලා මේ මාස දෙක නැතුව ගියොත් එයාලා සල්ලි ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවමයි. අපිට බැඳීමක් තියෙනවා ගෙවන්න. බැඳීමක් තියනවා කියන්නේ එතන වගකීමක් තියෙනවා. හැබැයි කතන්දරේ මාස දෙකයි. මාස දෙක වගකීමක් තියෙන්නේ. මෙයාලා මේ මාස දෙක හිටියොත් ඒ වගකීම නැහැ. ඒ මාස දෙක අපි මාර්තු ඉන්නවා. ඊළඟට මාර්තු අප්‍රේල් ඉන්නවා. අප්‍රේල් ඉඳලා මැයි ඉල්ලුවා කියන්නකෝ. එතකොට අප්‍රේල් එක නැහැ. අප්‍රේල් වගකීම නැහැ. මොකද අප්‍රේල් එකත් දැන් ආදායම අඳුර ගන්න වෙනවා එහෙනම්. අප්‍රේල් හිටියානම්. එතකොට අප්‍රේලුයි මැයි හිටියානම් සම්පූර්ණයෙන් මැයි 30 ඉවර වෙනකොට ඔන්න ඔය කියන වගකීම ඉවරයි. මැයි 30 වෙනකොට අන්න අරගෙන 10000 වගකීම ඉවරයි. දැන් මාස 3 ඉඳලා එහෙනම් මෙතන සම්පූර්ණයෙන් 15000 ආදායම අඳුර ගන්න පුළුවන්. එහෙනම් අන්න අරගෙන 10000 වගකීම තියෙන්නේ මාස දෙකයි. මාස දෙක ඉවරනාට පස්සේ ඒ වගකීම සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට මාස දෙකක් වගකීමක් තියෙනවා කියන අවුරුද්දකට වඩා අඩු කාල පරිච්ඡේදයක වගකීමක්. ඒ කියන්නේ මේක වැටෙන්නේ ජංගම වගකීම් පැත්තට. මෙතන ජංගම වගකීම් පැත්තට. කලින් ලද ගෙවල් කුලී ආදායම්. හරි. මට කියන්න
මේක සම්පූර්ණයෙන් පැහැදිලිද මොකක් හරි පැහැදිලි කරගන්න තැනක් තියෙනවද? හරි හරි මල්ලි ගොඩ ගොඩ හරි. අනිත් දෙන්න අනිත් අයලා දෙන්නට පැහැදිලිද? පැහැදිලි මල්ලි. හරි. මට කියන්න ලසිදු අයියා මේ විදිහට දෙනෙක් ඇතුළත් කරේ. ඕ මෙහෙම තමයි දැන් දිනෙත් අයියත් විදිහට දැම්මේ. දිනිත් අයියා. මම වෙන වෙනම ලිව්වේ මම ලියලා මම දන්නේ නැහැ නේ. දැන් තමයි දන්නේ. ඒ යන වෙන වෙනම කිව්වේ. ඒ කියන්නේ ජංගම නොවන කියලා අර එක එක ගානට එක එක විදියට ඇති. වගුව ගහන්න දන්නේ නැහැ නේ. හරි හරි. අනිත් අය කොහොමද දැම්මේ මේක? මම ওই විදියට ලිව්වා. හරි නියමයි සුපිරි. හරි. එතකොට දිනිත් අයියා වර දැන් එක පැහැදිලිද හොඳටම? පැහැදිලි මල්ලි. හරි නියමයි සුපිරි. හරි. එතකොට මෙන්න මේකේ හතරවෙනි ගණතුර එන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඊට අපි පස්වෙනි එකට යමු. පස්වෙනි ගණුදෙනුව. හරි. පස්වෙනි ගණුදෙනුව. හරි. හරි. මිස්ටර් රවි කතන්දරයක් තියෙනවා කියන්නේ දැන් මිස්ටර් රවි කෙනෙක් කතන්දරයක් උතර තියෙන්නේ. අපි කලින් ගාන හදපු හින්දා අපි දන්නවා මිස්ටර් රවි කියලා කෙනෙක් ඉස්සෙල්ලා අපෙන් බඩු අරන් ගියා. මිස්ටර් රවි කියලා කෙනෙක් අපෙන් ඉස්සෙල්ලා බඩු අරන් ගියා. දැන් අපි පොඩ්ඩක් ඒ කතන්දරයට ගිහිල්ලා එමු. ඒ කතන්දරේ දැනගමු මේ කෑල්ල හදන්න බෑ. මිස්ටර් රවි කොතනද ඉන්නේ? මිස්ටර් රවි ඉන්නවා හරියටම තුන්වෙනි ගණදෙනුවේ. මිස්ටර් රවි ඉන්නවා තුන්වෙනි ගණදෙනුවේ ලක්ෂ දෙකක බාණ්ඩ 2,60,000කට විකුණලා. ලක්ෂ දෙකක බාණ්ඩ 2,60,000කට විකුණලා මිස්ටර් රවිට. එතකොට 2,60,000ක් වටින 2,60,000ක් වටින භාණ්ඩ තොගයක් අපි මිස්ටර් රවිට විකුණුවා. 2,60,000ක් වටින භාණ්ඩ තොගයක් මිස්ටර් රවිට විකුණුවා. අපි ඒකත් මේකට දාගමු හොඳට පැහැදිලි වෙන්න ගන්නදරුවා. උඩින් හදන්න නැතුව අපි හොඳට අධ්‍යයනය කරගෙන අදන් යමු. හරි. එතකොට මිස්ටර් රවි කියලා කෙනෙක් ඉන්නවා. මිස්ටර් රවිට අපි විකුණුවා ලක්ෂ දෙකක වටිනාකමකින් යුක්ත භාණ්ඩ. ලක්ෂ දෙකක් වටිනාකමින් යුක්ත භාණ්ඩ 2,60,000කට විකුණනවා. ඒ කියන්නේ සරලවම අර මේ ළඟදී කතාවේ අර නිලියක් ප්‍රසිද්ධ නිලියක් පිටකොටුවේ රුපියල් 3,000ට ට්‍රේන් එක අරගෙන 33,000ට විකුණලා. ඒක තමයි කරලා තියෙන්නේ. ලාභයක් තියාගෙන භාණ්ඩ විකුණලා. ලක්ෂ දෙකගේ භාණ්ඩ වල වටිනාකම ව්‍යාපාරයෙන් මම මේ තුන්වෙනි ගණතුරු හදන්නේ. ඒක හදාගෙන යමු. මොකද නැත්තම් අරක පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට ලක්ෂ දෙකක භාණ්ඩ යනවා. ඒකේ බඩු තුක කියන්නේ ව්‍යාපාරයේ ජංගම වත්කමක්. අපි කතා කළා. ව්‍යාපාරයේ ජංගම වත්කමක්. ලක්ෂ දෙකක භාණ්ඩ එළියට යනවා. ලක්ෂ දෙකක භාණ්ඩ එළියට යනවා. බඩු තුක එළියට යනවා. ඒ වෙනුවට ඔන්න හොඳ දැනක් කරනවා උතන. ඒ වෙනුවට මිස්ටර් රවි මුදල් ගෙවලා නැහැ. මිස්ටර් රවි කියලා කෙනා මුදල් ගෙවලා නැහැ. මිස්ටර් රවි මුදල් ගෙවලා කියලා එතන සඳහන් කරන්නේ නැහැ. අපි කතා කළා ඔතන කතා කළා අපි ඔසුයත් එක රෙකෝඩින් කතා කළා. මුදල් ගෙවලා කියන්නේ නැත්තම් හරිද? ඒකට කිසිම සඳහනක් කරලා නැත්තම් අපිට පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ගණතුරු ටික බලන්න වෙනවා. මෙයා මුදල් ගෙවලා තියෙන්නේ පස්සේද කියන එක. එතකොට අර අපිට හම්බුනේ දැන් පස්සේ ගණතුරුවේදී මෙයා මුදල් ගෙවලා නැහැ කලින්. මෙයා පස්සේ තමයි මුදල් ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ අන්නේ ඒ මොහොතේදී අපිට ව්‍යාපාරයට ණය ගැතියෙක් ඇති වෙනවා. ව්‍යාපාරයට බත්කමක් ණය ගැතිය කියන කෙනා ව්‍යාපාරයට බත්කමක් ඔන්න ඔගේ ණය ගැතිය ඇති වෙනවා. එතකොට මෙයා 2,60,000ක් ණය ගැති මුදල් වෙන්නේ නැහැ. මොකද මෙයා ලාච්චුවට මුදල් දාලා නැහැ. මෙයා අතින් සල්ලි ගෙවලා නැහැ. මෙයා කියලා මචං මම පස්සේ දෙන්නම්. ශ්‍රාණි කියන කෙනා අපේ ව්‍යාපාරවල යාළුවෙක්. යාගෙන මට ලක්ෂ්මේ බඩු ටිකක් ඕනේ මෙන්න බඩු ටික ඕනේ. අපි එතන 2.60යි. යාළුවගේ අඩුකල් දෙන්න බෑනේ 2.60යි. 2.60යි. එයා මිශ්‍රණය කියන මචං මම සල්ලි නැහැ මම පස්සේ දෙන්නම්. පස්සේ දෙන්නම් කියලා එයා වැදිලා ඉන්නවා. එයා අපිට වත්කමක්. මොකද දැන් අපිට කැමති වෙලාවක එයාගෙන් 2,60,000 ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා අපිට ව්‍යාපාරයට වත්කමක් අපි ඒ වත්කමට කියන ණය ගැතිය කියලා. ඒ වත්කමට කියන අපි ණය ගැතිය කියලා. 2,60,000ක වත්කමක් ආවා. එයා ජංගම වත්කමක් 2,60,000යි. 200ක 260ට විකුණුපු හින්දා 60ක ලාභයක් තිනවා. ලාභය කියන එක හරි පාඩුව කියන එක හරි. ලාභය හෝ අලාභය කියන එක එන්නේ
හිමිකම් පැත්තට ඔන්න ඔය කියන හැටේනවා ලාභය නැත්නම් ලාභාංශ කියලා දාන්න. හරිද? ලාභාංශ. එතකොට තුන්වෙනි ගණතුරෙන් ඔන්න ඔය විදිහට. රසිදු අයියෝ තුන්වෙනිද මෙහෙම දැම්මේ. මේ විදිහට දැම්මේ. ඕ මල්ලි ඒක හරි තුන්වෙනි ගණන හරි. අනිත් අල්ල ගෙනත් කොහොමද දැම්මේ? තුන්වෙනි ගාන එහෙම නෙවෙයි දැන් අයියෝ කොහොමද දැම්මේ? මං මේ 2.60 දැම්මේ නෑ අර ණය ගැති කියන එක අනිත් ටික දැම්ම 60,000 ලාභෙයි ලක්ෂ 2යි දැම්මා. ආ අර 60,000 එක මේ ජංගම වත්කම් වලට නේ දැම්මේ ඒක. හ්ම් හ්ම් හරි. අනිත් අල්ල කොහොමද දැම්මේ? මම ජංගමයකට දෙන්න 2.50ක් දැම්මා. හරි. දැන් මට කියන්න මේක පැහැදිලිද නැත්නම් අයියලා හිතපු දේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මේකත් එක්ක අහන්න. පැහැදිලි වුණා මල්ලි. හරි. එහෙමයි. හරි. එතකොට ඔන්න ඔය කතන්දරේ තුන්වෙනි ගණතුරුවේ දැන් අපි මේකත් එක්ක යමු ඊළඟ ගණතුරුවට. ඊළඟ ගණතුරුව තමයි පස්වෙනි ගණතුරුව. හරි. දැන් මේ 2.60ක ණය ගැතියා මෙන්න මේක රවි කියන කෙනා මුදල් ගෙවලා නැහැනේ. මේ රවි කියන කෙනා මුදල් ගෙවලා නැහැ. මුදල් ගෙවපු නැති රවි මාසෙකට පස්සේ එනවා මචං මගේ අර එකක් තියෙනවා මගේ ගෙවන්න ආවේ. අපි කියන නියමයි සුපිරි එන්න වාඩි වෙන්න. තේ එකක් එහෙම දීලා වාඩි කරලා පොඩ්ඩක් යාළුවෙක්නේ කතා බහ කරලා ඉවරලා ඔන්න දැන් රවි සල්ලි 2.60ක් ඇදලා ගන්නවා. 2.60ක් ඇදලා ගත්තට අපි කියනවා 2.60ක් ගෙවා 2.40ක් දිහාන්කෝ. ඒක යාළුවෙක්ට 2.40ක් දිහාන් කියලා කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 2.60ක් ගෙවන්න අපු මිනිස්සයාගෙන් 2.40ක් ගත්තට අපිට මෙයාගේ වගකීම මෙයාගේ මේ වත්කම 2.60ම ඉවර වෙනවා. මොකද එයා 2.60ක් ගෙවන්න ආවේ. හැබැයි අපි ඩිස්කවුන්ට් එක ගන්න රුපියල් 20000ක. එතකොට මෙන්න මේ කියන වත්කම් පැත්තෙන් මේ 2,60,000ක ණය ගැතිය අයින් වෙනකොට ණය ගැතිය අයින් වෙන හේතුව එයා දැන් සල්ලි සෙටල් කරලා ඉවරයි. දැන් එයාට අපිත් එක්ක තවදුරටත් වගකීමක් නැහැ. එයාට වගකීමක් නැහැ අපිත් එක්ක. අපිට වත්කමකුත් නැහැ එයාත් එක්ක. එයාට අපි වත්කමක් නෙමෙයි. දැන් අපිට ඉතුරු ඉතුරුලාට මගේ 2.60 දියන් 2.60 දියන් 2.60 කියන්නේ බෑ. දැන් එයා සල්ලි ගෙවලා ඉන්නේ. දැන් වත්කමක් නෙමෙයි යා. දැන් 2.60 වත්කම ඉවරයි. හරිද? ණය ගැතිය ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ අඳුරුම්කමක් තියෙන අපි මෙයාගේ මේ 2.60 වත්කම සම්පූර්ණයෙන්ම අයින් කරන්න, සම්පූර්ණයෙන් ඉවත් කරන්න අපි යාන් ඉල්ලන්නේ 2.40යි. 2.40. එතකොට 2,40,000ක වත්කමක් ව්‍යාපාරේ ලාච්චුවට එනවා. ලාච්චුවට එන්නේ මුදල්, සල්ලි. මුදල් කියලා දානවා. එතකොට 20000ක වට්ටමක් දුන්නනේ. මේ වට්ටම ව්‍යාපාරයට සත්‍ය වශයෙන් පාඩුවක්. වට්ටමක් දෙනවා කියන්නේ ව්‍යාපාරයට පාඩුවක්. ඒක තමයි ඇත්ත කතාව. 2.60ක් හම්බෙන්න තිබ්බ 2.40යි හම්බුනේ. ඒක ව්‍යාපාරයට පාඩුවක්. පාඩුවක් නම් අලාභයක් නම් ඒක දාන්නේ හිමිකම් පිළිවෙලට. මෙතන දානවා ඍණ 20යි කියලා. මේක දුන් වට්ටම්. හරි. එතකොට මට කියන්න පස්වෙනි ගණතුර පැහැදිලිද? අහන්න ප්‍රශ්නයක් තියෙනවද? දෙහෙවද දැන්නේ නැත්තම්. හරි මල්ලි හරි. අනිත් අය දෙන්නට මොකක් කරේ අහන්න ප්‍රශ්නයක් තියනද? මේ සම්බන්ධයෙන්. හරි. හරි. නියමයි. තේරෙනවා අනිත් අය ප්‍රශ්නයක් තියනවද? නෑ දැන් තේරුණා. හරි. එතකොට පස්වෙනි ගණතුරුවත් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේකේ ගිණුම්පන සමීකරණයට ඇතුළත් කරන්නේ. හරි. අයියලා අසුදේ තාමත් ඔය ගණතුරු තියෙන්නේ. හරි. ඊටු ගණතුරු 5යිනේ. හරි. තව විනාඩි 8ක් හරි 5ක් හරි දෙන්න. ඊටු ගණතුරු වලත් ගණන් ටිකක් දාගෙන යන්නකෝ අයියේ. එතකොට ඒ ගණන් ටික මොකක්ද ආවොත් කරගන්න පුළුවන්. විනාඩි 5ක් හරි 48යි 55ට පටන් ගමු. විනාඩි 7ක් දෙන්න. ඉක්මනට ගණතුරු 5 දාගෙන ඊටු ගණතුරු 5ත්